මේ මොහොතේ අපි රැඳී සිටින්නේ තවත් දන්සලක් අසල. උත්කම ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන්නට පැමිණෙන බැතිමතුන්ගේ වෙහෙස නිවාලන්නට දන්සල් ගණනාවක් පැවැත්වෙනවා. මෙන් තවත් දන්සලක් අසල තමයි අපි රැඳී සිටින්නේ. මේ දන්සල පවත්වනු ලබන්නේ අපේ දිනාරා ප්‍රාදේශීය අලෙවි කළමනාකාරතුමන් අනුක මදුෂාන් මහතා ඇතුළු පිරිස තමයි මේ කටයුතු සිදු කරන්නේ. ඉතින් අපි එතුමන්ගෙන් අහලා දැනගමු මොකද්ද මේ පරිසරය සිද්ධ වෙන්නේ. මේ යන පිරිසට අද දවසේදී මොන වගේ දෙයක්ද ලබා දෙන්නේ කියලා අපි දැනගන්න කැමතියි පුතුමන්ගේ. ඔව් අපි මේ දකුණු පළාතේ මාතර උත්සවයට සමගාමීව මාතර පීලන ආයතනය විසින් සංවිධානය කරලා තියෙන දවස් 3ක් පුරාවට යන දන්සලක් තමයි මේ. අපි මාතර පීලන ආයතනයේ දිනාර කියන ආයතනයේ අපි අලුතින් මාකට් එකේ ටී එකක් හඳුන්වා දුන්නා. අපි වෙන වැතුමතුන් ලක්ෂ සංඛ්‍යා ජනකායක් එනවා. අපි මේ ජනතාවගේ පිපාසය නිවාලන්න අපි තේපැන් දන්සලක් තමයි අද සංවිධානය කළ දෙන්නේ. ඇත්තටම මාර සතුටු දවසක්. අපි ලොකු ජනතාව ලොකු ප්‍රමාණයකට අපි මේ දන්සලෙක් සංඝා කරලා තියෙනවා. හැමෝටම ආරාධනා කරනවා. අපි රෑ 12 විතරනකම් මේ දන්සල ක්‍රියාත්මක කරනවා. හැමෝටම එන්න කියනවා අපේ තේපැන් සංග්‍රහය භුක්ති විඳින්න. අනේ මේ විදිහට එතුමන් අද ආරාධනා කරන ඔබ සියලු දෙනාටම අද දවසේදී මේ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන්න පැමිණෙන්න. ඒ වගේම මෙතුමන්ලා සංවිධානය කරන මේ දන්සලටත් ගොඩ වෙලා ඔබේ වෙහෙස මහන්සිය විඩාව නිමා ගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.